Hi everyone, welcome back to our YouTube channel. අපේ කලින් වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද කොරියන් වීසා එකක් සබ්මිට් කරන්න ડોකියුමන්ට්ස් හදාගන්නේ කියලා. ඒකෙදි මම ඔයාලට ප්‍රොමිස් වුණා කොහොමද මේ වීසා ෆෝම් එක සබ්මිට් කරන්න කියලා දෙනවා කියලා. ඔන්න ඒක නිසා අද අපි ඒ වීඩියෝ එක තමයි මේ අරගෙන එන්නේ. එහෙනම් ඔන්න දැන් අපි බලමු කොහොමද මේ වීසා ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරන්න කියලා. ඔන්න අපි මුලින්ම කරන්නේ visa.go.kr කියන වෙබ්සයිට් එකට යනවා. ඔයාට Google search කරන්නත් පුළුවන්. නැත්නම් මෙතන උඩ තියෙන URL tab එකේ enter කරන්නත් පුළුවන් visa.go.kr කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට Korean visa portal එකට යනවා. visa portal එක සමහර වෙලාවට English වලින්ම load වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Korean වලින් load වෙන්න පුළුවන්. එතකොට ඔයාට මම මේ උඩ පෙන්නන විදිහට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. හැබැයි ඔයා හැමතිස්සෙම try කරන්න ඕනේ වෙබ්සයිට් එකේ තියෙන ඉංග්‍රීසි version එකට යන්න. මම එහෙම කියන්නේ කොරියන් වලින් තියෙන වෙබ්සයිට් එක අපේ automatic translation එකකට ආවොත් ඒ කියන්නේ අපේ Google Chrome එකෙන්ම අපිට translations දෙනවනේ. වෙන language එකකින් තියෙන වෙබ්සයිට් එකක් අපිට translate කරලා දෙනවා ඉංග්‍රීසි වලට. එහෙම වුණොත් වෙන්නේ සමහර වෙලාවල් වලදී අපි fill කරන data හරියට fill වෙන්නේ නැහැ, හරියට capture වෙන්නේ නැහැ වෙබ්සයිට් එකේ. ඒක application එකටත් වැඩිය මට ලොකුවටම බලපෑවා appointment book කරන වෙලාවෙදී. ඒ වෙලාවෙදී තමයි මම තේරුම් ගත්තේ මේක අපි Google Chrome එකේ අපේ එන normal translation එකෙන් නැතුව වෙබ්සයිට් එකේම තියෙන English translation එකට යන්න ඕනේ කියලා. ඔන්න ඔහොම වෙබ්සයිට් එකට ඇවිල්ලා අපි චුට්ටක් පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා go to services කියලා e-visa application. ඊළඟට ඔයා යන්න ඕනේ e-form visa කියන option එකට. මේ page එකේ web page එකේ පොඩ්ඩක් පල්ලෙහාට ආවහම දකින්න පුළුවන් fill out the e-form කියලා. එතකොට දැන් මුලින්ම අපි මෙතන form එක select කරන්න ගියාම fill out e-form කියන එක fill කරන්න ගියාම අපි මුලින්ම කරන්න ඕනේ ඔයාගේ diplomatic office එක select කරන්න ඕනේ. ඒක නිසා මම search icon එක click කරලා මලේසියා කියලා search කරනවා. එතකොට මලේසියා වල තියෙනවා diplomatic office දෙකක්. එකක් තමයි කුවාලාලම්පූර්, අනිත් එක කොටක් කිනාබාලු. කුවාලාලම්පූර් කියන එක තමයි select කරන්නේ. ඔයාලට මෙන්න මෙතන purpose of entry කියන එකේ tourism කියන එක select කරලා මම project එකකට travel කරපු නිසා මම visa එක submit කරේ C4 short term employee category එකෙන්. හැබැයි husband ගේ visa එක apply කරනකොට මම ඒක submit කළේ C3 short term general එකෙන්. මම visa categories ටික submit කරලා මම ඊට පස්සේ මේ details ටික fill කරනවා. ඒ කියන්නේ මම මෙතන fill කරන්නේ මට inviting company එකක් තියෙනවා කියලා. project එක කරන්න යන company එකෙන් මට invite කරන නිසා මම එයාලගේ details ටික මෙන්න මෙතන fill කරනවා. do you have an inviting company කියන එක මම yes කියලා දානවා. ඊට පස්සේ මම Korean visa portal එකේ member කෙනෙක් නෙමෙයි නිසා ඒක no කියලා. ඊට පස්සේ මම inviting company එක representative ඊට පස්සේ business registration numbers, relationship to the applicant මේ details ටිකත් fill කරා. ඊට පස්සේ මම මෙන්න මෙතන මගේ personal information enter කරනවා. family name කියලා කියන්නේ ඔයාගේ surname එක. surname එකයි given names කියලා කියන්නේ අපේ first name එක middle name එක. ඔයාට මේ ටික check කරගන්න පුළුවන් passport එකෙන්ම. passport එකේ ඔයාගේ තියෙන given name එකයි last name එකයි enter කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන photo requirements තියෙනවා. ඊට පස්සේ මෙතන full name in Chinese කියලා තියෙනවා. අපිට Chinese name එකක් නැති නිසා එතන fill කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපේ date of birth, female ද male ද, ඊට පස්සේ identity number එක, nationality එක, ඊට පස්සේ ඔයාගේ country of birth මේ details ටික fill කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒ ෆොටෝ එකේ requirements මෙන්න මෙතන තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඔයාගේ ෆොටෝ එක
කලර් ෆොටෝග්‍රාෆ් එකක් වෙන්න ඕනේ. එතකොට ඔයාගේ මූණ හොඳට එයාලට පැහැදිලිව පේන්න ඕනේ. මේ ෆොටෝ එක මාස 6ක් ඇතුළත ගත්ත ෆොටෝ එකක් වෙන්නත් ඕනේ. ෆොටෝ සයිස් එක එයාලා ඩිෆයින් කරලා තියෙන්නේ සෙන්ටිමීටර් 3.5ත් 4.5ත් කියලා. එතකොට මේ ජාතියේ ෆොටෝ එකක් ඔයා සේව් කරලා තියාගන්න ඕනේ සොෆ්ට් කොපි එකක්. ඊට පස්සේ ඒ ෆොටෝ එක තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මොනා හරි වෙන නම් තියෙනවා නම් ඔයාගේ මැරි කරන්න කලින් නම හරි එහෙම මොනා හරි තියෙනවා නම් ඒ ටික ෆිල් කරන්න. මට තව පොඩි දෙයක් කියන්න බැරනවා. ඔයාලගේ අර නැෂනැලිටි එක සිලෙක්ට් කරනකොට එතන සර්ච් අයිකන් එක උඩ ක්ලික් කරලා වෙනමම වින්ඩෝ එකක් ඕපන් වෙනවා. අන්න ඒ වින්ඩෝ එකේ ශ්‍රී ලංකා කියලා සර්ච් කරාම ඒ ඔප්ෂන් එක එනවා. ඒක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඔයා වෙන කන්ට්‍රි එකක සිටිසන් කෙනෙක්ද කියලා අහනවා. ඒකට මම නෝ කියලා තමයි දුන්නේ. ඊට පස්සේ details of visa issuance confirmation. මෙන්න මෙතන අපි මොනවත් ෆිල් කරන්නේ නැහැ. මොකද මෙතන අපිට visa issuance confirmation එකක් හම්බ වෙලා නැති නිසා. ඊට පස්සේ ඔයාගේ passport details ෆිල් කරන්න ඕනේ. මෙතෙන්දී ඔයාගේ passport classification එක ඔයාට සිලෙක්ට් කරන්න ඕනේ. ඒක regular visa regular passport එකක් කියලා තමයි මම සිලෙක්ට් කරලා තියෙන්නේ. නැත්නම් එතන අපිට තියෙන්නේ official diplomacy and others කියලා. ඒක නිසා මම regular passport තමයි සිලෙක්ට් කරේ. ඊට පස්සේ මමගේ passport number එක, passport එකේ expiry date එක ඒ දේවල් සිලෙක්ට් කළා. country of issue කියන එක automatically select වෙලා තියෙනවා ශ්‍රී ලංකා කියලා. මොකද මම nationality එක submit කරපු නිසා. ඊට පස්සේ place of issue වලට මම දැම්මේ Department of Immigration කියලා. හැබැයි හැම වෙලෙම ඒක enter කරන්න Department of Immigration Colombo එහෙම නැත්නම් ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඔයාගේ passport issue date එක select කරන්න enter කරන්න ඕනි. ඊට පස්සේ ඔයාගාව වෙන valid passports තියෙනවද කියලා අහනවා. ඒකට මම no කියලා දුන්නා. මට වෙන passports නැති නිසා. ඊට පස්සේ ඔයාට enter කරන්න පුළුවන් contact numbers. ඔයාගේ home country එකේ address එක, telephone number එකක්, mobile number එකක්, ඊට පස්සේ email address මෙන්න මේ details enter කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ වීසා එක ඇප්ලයි කරන්නේ මොන රටේ ඉඳලාද ඔයාගේ රෙසිඩන්ස් කන්ට්‍රි එකේ ඉඳලාද කියලා සිලෙක්ට් කරන්න ඕනේ. මම මේ වීසා එක මලේසියාවල ඉඳලා ඇප්ලයි කරපු නිසා මම ඒක මලේසියා කියලා එන්ටර් කරා. ඊට පස්සේ මගේ emergency contact information fill කරන්න ඕනේ. මට මොකක් හරි හදිස්සියේ වුණොත් කාවද contact කරන්න ඕනි කියලා තමයි යාළ මෙතන අහන්නේ. ඒක නිසා එතන emergency contact එකේ full name එක, එයාගේ country of residence, phone number එක, relationship to applicant. මම applicant නම් මම මේ emergency contact එකට දාන කෙනා අතර තියෙන relationship එක මොකක්ද කියලා enter කරන්න ඕනේ. ඊට පස්සේ මම පල්ලෙහාට scroll කරලා next කරනවා. next button එක click කරාට පස්සේ මම ඊළඟ page එකට මාව redirect වෙනවා. මේ page එකේ ඔයාට පුළුවන් ඔයාගේ marital status, education, ඊට පස්සේ occupation මෙන්න මේ දේවල් fill කරන්න. marital status වලදී ඔයා single ද married ද divorced ද කියලා select කරාම married නම් ඔයාගේ spouse ගේ details fill කරන්න එනවා. එයාගේ family name එක, given names, ඒ කියන්නේ එයාගේ first name and middle names, ඊට පස්සේ date of birth, nationality එක මෙතනත් ඔයාර search icon එක select කරලා එතනින් තමයි country එකේ නම select කරගන්න ඕනේ. ඊට පස්සේ residential address එක, contact number එක, ඔයාලට බබාලා ඉන්නවද නැද්ද කියලා දාන්න ඕනේ. number of children enter කරන්න ඕනේ. බබාලා ඉන්නවා නම් බබාලාගේ details fill කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ education details select කරන්න ඕනේ. එතන ඔයාගේ education level එක, ඊට පස්සේ university name එක, university එකේ location එක මේ දේවල් select කරන්න ඕනේ. ඊට පස්සේ current occupation එක ඔයා business
පර්සන් කෙනෙක්ද ඊට පස්සේ ඔෆිස් වර්කර් කෙනෙක්ද ඒ විදිහට සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට ඔයාගේ කම්පැනි එකේ නම, ඔයාගේ ඩෙසිග්නේෂන් එක, කම්පැනි ඇඩ්‍රස් එක, කම්පැනි ෆෝන් නම්බර්ස් මෙන්න මේ දේවල් එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ විසිට් එකේ ඩීටේල්ස් එන්ටර් කරන්න ඕනේ. මෙතෙන්දී ඔයාට වීසා එකට ඕන එන්ට්‍රීස් ගාන එක සිංගල් එන්ට්‍රීද, ඩබල් එන්ට්‍රීද, මල්ටිපල්ද ඒ විදිහට සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා කොච්චර දවසක් එහෙ ඉන්නවද? ඔයා එහෙ ලෑන්ඩ් කරන්න ප්ලෑන් කරන්නේ කවද්ද? ඊට පස්සේ ඔයාගේ කොරියා වල ඉන්න ඇඩ්‍රස් එක. එතකොට මෙතෙන්දී ඔයා යාළුවෙක්ගේ ගෙදර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොටෙල් එකක වෙන්න පුළුවන්. මේ ලොකේෂන් එකේ ඩීටේල්ස් තමයි එන්ටර් කරන්න ඕනේ. මෙතෙන්දී පොඩ්ඩක් ට්‍රිකි මේ ඔප්ෂන් එක. මොකද යාළගේ හැම ඇඩ්‍රස් එකක්ම සිස්ටම් එකට එන්ටර් කරලා තියෙන්නේ. ඒක නිසා හරිම ඇඩ්‍රස් එක ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ contact number එක, කොරියා වල ඉන්න contact number එක දාන්න ඕනේ. එතෙන්දී මට කොරියා වල වෙනමම contact number එකක් තිබුණා. ඒ කොරියන් ඒජන්ට් කෙනෙක්ගේ ක්ලයන්ට් සයිට් එකෙන්. එයාගේ ඩීටේල්ස් තමයි දැන්. ඊට පස්සේ ඔයා පහුගිය අවුරුදු 5 කොරියා විසිට් කරාද කියලා අහනවා. එහෙම ඔයා විසිට් කරලා තියෙනවා නම් yes කියලා දාන්න, නැත්නම් no කියලා දාන්න. ඊට පස්සේ පහුගිය අවුරුදු 5 ඇතුළත ඔයා කොයි රටවල් වලටද travel කරලා තියෙන්නේ කියලා එන්ටර් කරන්න ඕනේ ඔයාගේ travel history එක. එතෙන්දී ඔයා travel කරලා තියෙනවා නම් ගොඩක් රටවල් වල හැම එකම එතෙන්ට දාන එක තමයි හොඳ. මොකද එයාලා බලන්නේ ඔයා ඒ රටට ගිහිල්ලා ආපහු ඒ රටින් පිට වෙනවද කියන එක තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඔයා travel කරලා තියෙන රටවල් ටික මෙතන හරියට පීරියඩ් එකත් එක්ක එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයා කොරියා වලට එන්නේ ඔයාගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් එක්කද කියලා අහලා තියෙනවා. මෙතෙන්දී මම yes කියලා දැම්මේ මොකද මගේ හස්බන්ඩ් එක්ක තමයි මම travel කළේ. ඒක නිසා මම yes කියලා සිලෙක්ට් කරලා හස්බන්ඩ්ගේ ඩීටේල්ස් ෆිල් කරා. හස්බන්ඩ්ගේ නම, එයාගේ බර්ත්ඩේ එක, නැෂනැලිටි එක, ෆැමිලි මෙම්බර්ගේ රිලේෂන්ෂිප් එක මෙන්න මේ ඩීටේල්ස් තමයි මෙතන ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ෆන්ඩින් ඩීටේල්ස් එන්ටර් කරන්න ඕනේ. ෆන්ඩින් ඩීටේල්ස් වලට ඔයා ගාව කොච්චරක් ෆන්ඩ්ස් US ඩොලර්ස් වලින් ඔයා ගාව කොච්චරක් ෆන්ඩ්ස් තියෙනවද කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන ඔයාගේ available funds ප්‍රමාණය එන්ටර් කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ expenses කවුද bear කරන්න කියලා දාන්න. මෙතෙන්දී මගේ funds මගේ normal expenses හැම එකක්ම bear කළේ කම්පැනි එකෙන්. ඒක නිසා මම කම්පැනි names දැම්මා. ඊට පස්සේ relationship to applicant මම employee කියලා තමයි select කළේ. හැබැයි මම husbandගේ ඒවට හැම දෙයකකටම myself කියලා තමයි. දැන් මේ කියන්නේ husband ඒ ටික එයාගේ expenses bear කර ගන්නවා කියලා තමයි මම ඒක enter කළේ. ඊට පස්සේ මෙතන මේගොල්ලෝ අහනවා මම මේ form එක submit කරන්න මට කාගෙන් හරි assistance එකක්, ඒ කියන්නේ උදව්වක් හම්බුණාද කියලා. මම මේ form එක fill කරේ තනියම. ඒක නිසා මම මේක no කියලා තමයි submit කරේ. ඊට පස්සේ මම මේ fill කරපු details ටික ඔක්කොම check කරලා ඉවර වෙලා form එක complete කරා. ඒ කියන්නේ complete the form කියන button එක click කරා. ඊට පස්සේ මම මේක complete කරාට පස්සේ ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ පොඩි message එකක්. ඒකේ ඔයාගේ application number එක තියෙනවා. application එක ඔයා print out එකක් අරගෙන යන්නත් ඕනේ. හැබැයි ඊට කලින් ඔයාට එනවා ඊමේල් එකක් මේ ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් කරාට පස්සේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක view කරන්න පුළුවන් මේ පෝර්ටල් එකෙන්ම. ඒකේ පල්ලෙහාට ගියාම වීසා ඇප්ලිකේෂන් කියලා තියෙනවා. මේ වීසා ඇප්ලිකේෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට වීසා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඊමේල් එකට ලින්ක් එකක් එනවා. ඒ ඊමේල් එකනොත් ඔයාට පුළුවන් ඔයාගේ වීසා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනි. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.